හෙලෝ අයිබන් වනකම් මේ තමා අපේ ෆෙස්ට්ම බ්ලොග් එක සහ වෙඩිංගෙන් පස්සේ හස්පනන් බයි් විදිහට යන ෆෙස්මන් ට්‍රිප් එක බ්ලොග් චැනල්ලයක් හදන්න ප්ලෑන්යක් තිබුණම නෑ හැබැයි මැරිකරට පස්සේ අපි දෙන්න යන ගමන් ඩොක්මෙන්ට් කරන්නත් එක්කම තමා මේ බ්ලොග් චැනල් එක පටන් ගත්තේ අපේ ඩයිරි එකේ පේජ් 1 එක අපි යන්නේ වඩවයිස් කියන සිටි එකකට පෝලන් වලම තියෙන සිටි එකක් වුණත් මේක තියෙන්නේ කිලෝමීටර් 350ක් විතර ඈත අපි දැන් ඉන්නේ ක්‍රැකව් ස්ටේෂන් එකේ වඩවයිස් වලට ලෝකල් ට්‍රේන් එකක් ගන්න ටිකට් එකක් ගන්න තමයි මෙතනට ආවේ මේ තියෙන්නේ ඒ ටිකට් එක ට්‍රේන් ස්ටේෂන් එකක් කිව්වත් මේක ඇත්තටම එයාපෝට්ටයක් වගේ අපිට ඕනම දෙයක් මෙතන ගන්න පුළුවන් අපි මේ රෙකෝඩ් කරේ සෙප්ටැම්බර් මන්ත් එකේ පේනවානේ හැමෝම හැලොවීන් වලටත් රෙඩි වෙලා හැටි වඩවයිස් අපි රීච් වෙලා තියෙන්නේ වෙලාව හවස 3යි. මෙතන ඉඳන් අපි නැවතිලා හිටපු හොටෙල් එකට ටැක්සි එකක් තිබ්බේ නැහැ. අපි Uber සහ අනිත් ටැක්සි ඇප්ස් ඔක්කොම විතර බැලුවා එකකින්වත් ටැක්සියක් දාගන්න විදිහත් තිබෙනෑ ඒ හින්දා හොඳ වෙලාවට අපි බුක් කරලා තිබ්බ හොටෙල් එකත් සිටි සෙන්ටර් එකේ තිබ්බ හින්දා 15 minutes walk එකක් අපි ට්‍රේන් ස්ටේෂන් එකේ ඉඳන් හොටෙල් එකට යන්න වුණා අපි දෙන්න යන ගමන් පාක් එකක් තිබ්බා සහ ගොඩක් දේවල් යන ගමනුත් තිබ්බා ඒ ඔක්කොම බලලා I think 15 minutes walk එකක් දැම්මා හොටෙල් එකට මේ තමා අපි වඩවයිස් වල නැවතිලා හිටපු හොටෙල් එක පොඩි රූම් ටුවර් එකකුත් තියෙනවා ඒකත් බලන්න hello වඩවයිස් කියන්නේ කතෝලික සභාවේ දැන් සේන් කෙනෙක් වෙලා ඉන්න අපේ හිටපු පාප් වහන්සේ කෙනෙක්ගේ උපන් ගම. එතුමා හැදුණු වැඩුණු ගෙදර සහ එතුමා ගිය පල්ලියට තමා දැන් අපි යන්නේ.
මෙතනදී කතෝලික වුණ අපිත් සෙන් ජෝන් පෝල් II ගැන නොදත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. St. John Paul II is the saint of youth and families කියලා තමා කතෝලික සභාව පිළිගන්නේ. ෆැමිලි එකක් විදියට අපේ ෆස්ට් ට්‍රිප් එකම උන්වහන්සේගේ ගෙදරට වෙච්ච එක අපි දෙන්නටම ගොඩාක් ලොකු බ්ලෙසිං එකක් විදියට තමා දැනුනේ. මෙතනට යන්න මේන් රීසන් එක අතිඋතුම් කාඩිනල් මැල්කම් රංජිත් බිෂොප්ස්ලා ඇතුළු කතෝලික සභාවේ පියතුමන්ලා 50 දෙනෙක්ගේ පැමිණීම ගැන අපිට කියලා අපිටත් ප්‍රීස් කෙනෙක් එයාලත් එක්ක ප්‍රේ කරන්න එකතු වෙන්න කියලා ඉන්වයිට් කරපු නිසා. ඔබට සමිදේ මුළු හදවතින් මගේ මේවස් ඔබේ ඇසුවෝ සුරදුවන් හමුවේ උදම් ඔබට තුතිගී උදම් ඔබට තුතිගී. සෙන් ජෝන් පෝල් II ගෙදර පිහිටලා තියෙන්නේ හරියටම චර්ච් එකට එහා පැත්තේ. ගෙදර කොච්චර ළඟද කියනවා නම් හැමදාම උදේට උන්වහන්සේ වෙලාව බැලුවේ චර්ච් එකේ ක්ලොක් එකෙන්. ඒ ක්ලොක් එක, උන්වහන්සේ ඉපදුන බෙඩ් එක, ඒ කාලේ උන්වහන්සේ ඇතුළුව උන්වහන්සේගේ දෙමව්පියෝ පාවිච්චි කරපු ගොඩක් දේවල් අපිට බලන්න පුළුවන් වුණා උන්වහන්සේගේ ගෙදර ඇතුලේ. ඒ ගෙදර දැන් මියුසියම් එකක් කරලා තමයි තියෙන්නේ. ඔයාලා අහලත් ඇති. 1981 සෙන් ජෝන් පෝල් II වෙඩි තියලා මරන්න උත්සාහ කරලා තිබ්බා. බුලට්ස් දෙකක් වැදිලා ක්‍රිටිකලි ඉන්ජර්ඩ් වුණත් එතුමා සුවය ලැබුණා. සුවය ලැබිලා 1983 එතුමාව ෂූට් කරපු කෙනාව බලලා එයාට හිරේදිම සමාවත් දුන්නා. ඒ පිස්ටල් එක අපිට මියුසියම් එකේ බලා ගන්න පුළුවන් වුණා. උන්වහන්සේගේ පාප් ධූරය තුලදී රටවල් 129කට ගිහිල්ලා තියෙනවා. ඒ හැම රටකම පොළොව මෙතුමා ඉඹලා තියෙනවා ඒ රටට ලෑන්ඩ් වුණාට පස්සේ. ඒ නිසා ඒ හැම රටේම පස් එකතු කරලා මියුසියම් එකේ ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඒ වගේම පල්ලියේ ඉස්සරහා ටයිල්ස් වල එතුමා ගිය රටවල් සහ ඒ රටවල් වලට ගිය වර්ෂයන් සඳහන් කරලා තියෙනවා. අපේ ලංකාවේ නම තිබුණ ටයිල් එක ඔයාලත් මේ වීඩියෝ එකේ දකින්න ඇති. We will send it from this. Yes. Yes. Yeah. Come. අපි මියුසියම් එකේ ඇවිදගෙන යද්දී අපි එක කොරිඩෝ එකක දකිනවා බිත්තියක්. ඒ බිත්තියේ තියෙන්නේ එක එක විදිහේ ටයිල්ස්. ඒ ටයිල්ස් වල එක එක විදිහේ රූප එක එක කලර්ස් වලින් තිබුණාට අපිට ඒකේ බිගර් පික්චර් එක බලන්න විදිහක් තිබුණේ නැහැ. ඒක අපිට එච්චර ක්ලියර් වුණෙත් නැහැ. හැබැයි අපේ ටුවර් ගයිඩ් හිටියා අපිත් එක්ක. එතකොට එයා තමයි අපිට ඒක ඩිස්ක්‍රයිබ් කරලා කිව්වේ ඒක ඒ වෝල් එක දිහා නෙමෙයි අපි බලන්න ඕනේ. ඒ වෝල් එකේ රිෆ්ලෙක්ෂන් එක තියෙන මිරර් එකක් තියෙනවා හරියට මේක ඉස්සරහින්. ඒ රිෆ්ලෙක්ෂන් එකෙන් පෙන්නනවා ඒ වෝල් එකේ තියෙන බිගර් පික්චර් එක. ඒකේ මෙසේජ් එක තමයි
අපි එක එක රටවල් වලින් එක එක ජාති වලින් ආවත් අපි හැමෝම එකම ෆේත් එකෙන් යුනයිට් වෙලා තියෙනවා කියන එක තමයි ඒකෙන් අපිට දෙන්න යන මෙසේජ් එක. We are all united by faith කියන එක. ෆාදර්ස්ලා ගියාට පස්සේ අපි දෙන්න රූම් එකට ගිහිල්ලා වොෂ් එකක් දාලා ආයේ ලන්ච් එකක් ගන්න සිටි සෙන්ටර් එකට ආවා. සිටි සෙන්ටර් එක ආපු ගමන් චර්ච් එකටත් ගිහිල්ලා ප්‍රේයර් එකකුත් කියලා ආයේ චර්ච් එකේ ටිකක් වෙලා ස්පෙන්ඩ් කරපු වීඩියෝ ක්ලිප්ස් තමයි මේ. එදා රෑ අපි ඒ ටවුන් එකේම හිඳලා ඒ සිටියගේම ඉඳලා අනිද්ද උදේට ඒ හොටෙල් එකින් පිටත් වුණා. ඒ හොටෙල් එක ගැනත් කියන්න ඕන මාරම ලස්සන තැනක්. එච්චර එක්ස්පෙන්සිව් නෑ. හැබැයි මාර ෆ්‍රෙන්ඩලි පීපල් කිසි ප්‍රශ්නයක් තිබ්බේ නෑ. ඒ සිටි එකේ තිබ්බ සිටි සෙන්ටර් එකේම තිබ්බ ප්ලේස් එකක්. so මාර කන්වීනියන්ට්. ඒකට පස්සේ බ්‍රෙක්ෆාස්ට් එකත් අරන් ආයේ ට්‍රේන් දෙකකුත් අරන් අපි ගෙදර ආවා. එහෙම තමයි අපේ පොඩි ට්‍රිප් එක ඉවර වුණේ. දවස් 3ක ට්‍රිප් එකක්. ලස්සන පොඩි ට්‍රිප් එකක්.
මේක තම අපි කරපු ෆස් ෆ්ලොග් එක අපේ ඩයිරීස් චැනල් එක ෆස් පේජ් එක මේකෙන් පස්සේ ඇත්තටම කියනවා නම් බ්ලොග් කරන්නත් පොඩි ආසාවකුතාව අපේ මෙමරි ස්ටෝ කරන්නත් එක්කමනේ අපි මේ වැඩේ කරන්න පටන් ගත්තේ ඒ හින්දා ඉස්සරහට බ්ලොග්ස් දාන්නත් අපි හිතාගෙන ඉන්නේ ඔයාලා මේ බ්ලොග් එක ගැන ඔයාගේ තියෙන අදහස ඉස්සරහට යුරෝප් වල තියෙන ලස්සන තැන් උගලන්ට බලන්න කැමති තැන් තියෙනවා නම් ඒක ඔක්කම කමෙන්ට් සෙක්ෂන් එක දාන්න අපි ඒක කියවල අපිත් ඉස්සරහට කොහාට යන්න ඕනි කියලා අපි තීරණය කරන්න එහෙනම් අපි vlog දෙවෙනි vlog එකකින් ඒ කියන්නේ අපේ page 2 එකෙන් හම්බ වෙමු.